මම උමේද සෙනවිරත්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට අනුබද්ධිත පොදු ජන ප්‍රගතිශීලී සේවක සංගමයේ ලංකා විදුලි බල මණ්ඩලයේ ලේකම්වරයා. ඇත්තරම අපි මේ වෙලාවේදී විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණාවක් තියෙනවා. වර්තමානයේ වෙන විට පසුගිය දින අපි දැක්කා මේ රජය විසින් විදුලි බිල 15%කින් වැඩි කරනු ලැබුවා. ඒත් එක්කම විදුලි බිල 15%කින් වැඩි කරන ගමන් විදුලි බිල අඩු කර ගැනීම සඳහා හැකියාවක් තියෙන පුනර්ජනනීය බලශක්තිය පද්ධතියට එකතු කර ගැනීමේ ක්‍රියාදාමය මුළු රට තුළම අඩපණ කරමින් යන බව පේන මේ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ප්‍රමුඛ වර්තමාන රජය. ඉතින් අපි මේ වෙලාවේදී පැහැදිලි කිරීමක් කරනවා සහ ඉල්ලීමක් කරනවා වර්තමාන රජයෙන් සහ විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයාගෙන් සහ බලශක්ති අමාත්‍යාංශවල නිලධාරීන්ගෙන් රටේ ජනතාවට ඒ වගේම විදුලි පාරිභෝගිකයන්ට අඩු මුදලකින් විදුලි බලය ලබා ගැනීමට හැකියාව තියෙන්නේ අඩු වියදම් ජනන සැලැස්මන් ක්‍රියාත්මක කිරීම බව අපි බොහොම පැහැදිලිව දන්න කාරණාවක්. මෙන්න මේ කාරණාව මුල් කරගෙන තමයි පසුගිය රජයන්වලදී පුනර්ජනනීය බලශක්තිය ඉස්මතු කරමින් පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් වැඩි දායකත්වයක් ලබා දෙමින් පුනර්ජනනීය බලශක්තිය පද්ධතියට එකතු කිරීමට ඇති හැකියාව සහ ඒ සඳහා අවශ්‍ය නෛතික පසුබිම සඳහා අනපනත් සකස් කරමින් සහ අනපනත් වෙනස් කරමින් කටයුතු කරේ. නමුත් මේ රජය පත්වෙච්ච දවසේ ඉඳන් පුනර්ජනනීය බලශක්තිය පද්ධතියට එකතු කර ගැනීමට තියෙන සියලු ඉඩකඩ අහුරමින් පවතිනවා. ඒත් එක්කම රටේ ජනතාව සහ මේ විදුලි පාරිභෝගිකයන් සහ විදුලි බල මණ්ඩල සේවකයන් විදිහට මේ 24000 සේවක පිරිසත් නොමග යවමින් රවට්ටමින් තව තවත් බොරු ප්‍රචාර කරමින් බොරු කියමින් මේ පාලනය ඉස්සරහට කරගෙන යාමක් තමයි අපිට පේන්න ලැබෙන්නේ. ඉතින් වගකිය යුතු වෘත්තීය සමිතියක් විදිහට අපි මේ රජයෙන් ඉල්ලා සිටිනා මේ පුනර්ජනනීය බලය පද්ධතියට එකතු කර ගැනීම අකර්මණීය කරන්න එපා. පුනර්ජනනීය බලය පද්ධතිය එකතු කරගත්තොත් තමයි රටේ ජනතාවට විශේෂයෙන් විදුලි බල පාරිභෝගිකයන්ට අඩු වියදමකින් අඩු මුදලකට විදුලිය ලබා දීමේ හැකියාවක් තියෙන්නේ. පසුගිය දවසක යම් යම් මාධ්‍ය ආයතන වලින් සහ යම් යම් මාධ්‍ය ප්‍රකාශන කරන අපි දැක්ක රජයේ නියෝජිතයෝ එහෙම නැත්නම් රජයේ මැති ඇමතිවරු එහෙම නැත්නම් විදුලි බල හා බලශක්ති අමාත්‍යවරු සහ ඒ බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් ප්‍රකාශයටපත් කරන මේ විදුලි බල සැපයීම සඳහා සූර්ය බල පැනල සඳහා යම්කිසි මුදලක් ලබා දෙන මුදල වැඩි කරලා ඔවුන්ව උද්‍යෝගයට පත් කරන්න කටයුතු කරාගෙන ඒ පට්ටබල් බොරුවක්. ඒක මේ රටේ මේ වෙනකන් මේ විදුලි බල ක්ෂේත්‍රයේ පමණක් නෙවෙයි රටේ සියලු ක්ෂේත්‍රයන් සඳහා බොරු ප්‍රචාර කරපු මේ වර්තමාන රජය කරන තවත් එක බොරුවක් විදිහට තමයි අපි සංකමයක් විදිහට දකින්නේ. මේක අපි පැහැදිලිවම කියන්න ඕනේ මේ කරන්නේ තවත් එක බොරුවක්. රුපියල් 27ක් වැනි මුදලකට සූර්ය බල වහල මත සවි කරලා තියෙන සූර්ය බල සඳහා ගෙවනු ලැබූ මුදල රුපියල් 17ක් දක්වා අඩු කිරීම සඳහා කටයුතු කරලා තියෙනවා. ඒ වගේම නැවත සූර්ය බල ශක්තිය නිපදවන විදුලි බලය සඳහා අනුග්‍රහකත්වයේ එහෙම නැත්නම් ඔවුන්ව උත්පේරණයට උද්‍යෝගයට පත් කරන කටයුතු නොකර එම සූර්ය බල පැනල සැකසීම සහ නිර්මාණය කිරීම සහ සියලු ක්ෂේත්‍රයන් අඩාල කරමින් අඩපණ කරමින් වර්තමාන රජය කටයුතු කරන බවක් අපිට පේනවා. ඉතින් මෙන්න මේ ඊළඟට තමයි තවත් කියන එක බොරුවක් තමයි මේ විදුලි බල ක්ෂේත්‍රය සම්බන්ධව කියන තවත් එක බොරුවක් තමයි මේ රුපියල් 45කට 27කට තිබ්බ මුදල රුපියල් 45කට ලබා දීමට කටයුතු කරලා තියෙන කියලා ඒක මම හිතන්නේ ලොකු බොරුවක්, ලොකු මුලාවක්, ලොකු වංචාවක්. මේ 45කට දෙනවා කියන්නේ බැටරි ගබඩා කිරීමේ හැකියාව තියෙන තැන්වලට තමයි ඒ 45කට දෙනවා කියන්නේ. නමුත් වර්තමානයේ ශ්‍රී ලංකාවට එහෙම හැකියාවක් තියෙන උදාහරණයක් විදිහට කිලෝවොට් 5ක සූර්ය බල පැනලයක් සවි කර ගැනීම සඳහා බැටරි බෑකප් එකක් එහෙම නැත්නම් බැටරි ගබඩාවක් සවි කිරීමට තවත් රුපියල් ලක්ෂ 23ක වගේ ලක්ෂ 25ක වගේ මුදලක් වැය වෙනවා. ඉතින් ඒ ලක්ෂ 25 වැය කරලත් ගබඩා කරන විදුලියෙන් නැවත භාවිතා කරන්න පුළුවන්කම ලැබෙන්නේ හවස 6 ඉඳන් 10 වෙනකන් වොට් 30ක යුනිට් 30ක වගේ ප්‍රමාණයක් විතරයි. ඉතින් ඒකෙන්ද අපි කියනවා මේ මෙවැනි බොරු මේ රට තුල සමාජගත කරන්න එපා. මෙවැනි බොරු තුලින් සිද්ධ වෙන්නේ නැවත නැවත මේ විදුලි බල ක්ෂේත්‍රය අගාධයට යන එක. ඒ වගේම මේ පුනර්ජනනීය බල ශක්ති කර්මාන්තය මේ ලංකාවෙන් තුරන් වී යන එක. ඒ වගේම තව මේ වෙනකොටත් පුනර්ජනනීය බල ශක්තිය විශේෂයෙන් සූර්ය බල සමාගම් වැහෙන මට්ටමකට ඇවිල්ලා තියෙනවා. මේ සූර්ය බල සමාගම් වල ඉන්න සේවක සේවිකාවන් රාජකාරියක් නැතුව රැකියාවක් නැතුව පාරට බහින තත්ත්වයකට පත් වෙලා තියෙන මේ නැවත මේ විදුලි
මාෆියාව එහෙම නැත්නම් මේ තෙල් මාෆියාව හිස එසවීමක් තමයි මේ ලංකාව තුළ ක්‍රියාත්මක කරන. ඒකට සම්පූර්ණ අනුග්‍රහකත්වය මේ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සහ මේ රජය ලබා දෙනවා කියලාත් අපි පෙන්නලා දෙනවා. ඒකට අවශ්‍ය කරන කරුණු කාරණා අපි අවශ්‍ය තරම් තියෙනවා. අපි අවශ්‍ය වෙලාවට ඒවා ඉදිරිපත් කරනවා. ඒකෙන් තමයි නැවත අපි කියන්නේ මේ පුනර්ජනනීය බලශක්තියට අත තියන්න එපා. පුනර්ජනනීය බලශක්තිය තුලින් තමයි විදුලි බිල අඩු කරගැනීමේ හැකියාව තියෙන එකම ක්‍රමය. අපේ ලංකාවට ඕන තරම් ඉරු එළිය වැටෙනවා. අපේ ලංකාවේ ඕන තරම් සුළං තියෙනවා. අපේ ලංකාවේ ඕන තරම් ඇලවේලි තියෙනවා, ගංගාවල් තියෙනවා. මේවා භාවිතා කරලා විදුලි උත්පාදනය කරන්න තෙල් භාවිතා කරලා ගල් වංගුරු භාවිතා කරලා විදුලි උත්පාදනය ක්‍රමවේදයෙන් බැහැර වෙන්න. එහෙම නැති වුණොත් මේ මුළු රටක් විදිහට විදුලි බල මණ්ඩලයක් විදිහට විදුලි පාරිභෝගිකයන් විදිහට අපි මේ දැවැන්ත බල කිරීම රජයට කරන්න සූදානම්. සූර්ය බල ශක්තිය එහෙම නැත්නම් පුනර්ජනනීය බල ශක්තිය මේ පද්ධතියෙන් තුරන් කිරීමේ තමුන්නාන්සේලාගේ තියෙන කුමන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න එපා. එහෙම ක්‍රියාත්මක කරොත් වැඩි දවසක් යන්න කලින් නැවතත් මේ රට අගාධයට පත් වෙනවත් සමගම නැවතත් මේ රට විදුලි බලය සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයන් විශාල වශයෙන් ඇදලා රටේ මිනිස්සු රටේ ජනතාව විදුලි පාරිභෝගිකය පාරට බහින දවස වැඩි ඈතක නෙවෙයි කියලා අපි මේ රජයට පෙන්වලා දෙනවා. මේ අවසාන වශයෙන් කියන්න තියෙන්නේ පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධව තියෙන ප්‍රතිපත්තීන් ඔබ මේ රජයෙන් වෙනස් කරගන්න 70% පුනර්ජනනීය බලශක්තිය පද්ධතියට ඇතුළත් කර ගැනීමේ කටයුතු කරන්න. එසේ නැති වුණොත් මෙවැනි බොරු සමාජගත කරලා රුපියල් 45ක් ගෙවනවා, තිබ්බ ගානට වඩා වැඩියෙන් ගෙවනවා කියන බොරු සමාජගත කරලා ඉවරලා මේ සමාජය නොමග යවන්න එපා. විදුලි බලය කියන්නේ රටට අවශ්‍ය දෙයක්. විදුලි බලය කියන්නේ රටේ ජනතාව 2.22 ලක්ෂයක් ජනතාවට අත්‍යවශ්‍යම කාරණා. මේ අත්‍යවශ්‍යම කාරණාවත් එක්ක සෙල්ලම් කරන්න එපා. මේ සෙල්ලම් කරලා මේ නැවත මාෆියාවල් මේ පද්ධතිය තුලට ගෙනල්ලි වෙලා එක ව්‍යාපාරිකයෝ පෝසත් කරන එක සමාගම් පෝසත් කරන වැඩ කටයුතු වල පෙළඹෙන්න එපා කියන පණිවිඩය අපි විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයාට සහ මේ රජයට ලබා දෙනවා වගකිය යුතු වෘත්තීය සමිතියක් හැටියට.